සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ 2005 වර්ෂයේදී තිරගත වුණ තවත් සුපිරිම මූවි එකක් වෙන කරම් කියන හින්දි මූවි එකේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජෝන් ඒබ්‍රහම් ප්‍රියංකා චෝප්‍රා. එහෙමනම් මූවි එක අවසන් වෙනකල් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. කතාව ගැන කෙටියෙන්ම කියනවා නම් ජෝන් කියලා තරුණ පිරිමි කෙනෙක් ඉන්නවා. ඔහු අපරාධ සැලසුම් ක්‍රියාත්මක කරන කැප්ටන් කියලා කෙනෙක්ට තමයි වැඩ කරන්නේ. දවසක් ජෝන්ගේ අතින් නිකරුණේ අහිංසක පහුලක් ඝාතනය වෙනවා. මේක හින්දා ඔහුගේ බිරිඳ ශාලිනී ඔහුට කියනවා මේ දේවල් වලින් අයින් වෙන්න කියලා. ඉතින් ජෝන් මේ විදිහට Taman වැඩ කරන කැප්ටන්ගෙන් අයින් වෙන එක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. ජෝන්ට ගොඩක් අමාරු ක්‍රියාකාරකම් කිහිපයක්ම සම්පූර්ණ කරන්න වෙනවා. ඔන්න ඔතනින් තමයි මේ මූවි එකේ කතාව පටන් ගන්නෙ. ඉතින් අපි බලමු ජෝන්ට කරන්න වෙන්නේ මොන වගේ දේවල්ද. ඒ දේවල් ඉවර කරාම ජෝන් විශ්වාස කරා වගේම ශාලිනී එක්ක ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙයිද? මේ හැම දෙයකටම උත්තර දැනගන්න අපි යනවා අද අරගෙන ආපු මූවි එකේ සම්පූර්ණ කතාවට. මූවි එක පටන් ගද්දී අපිට පෙන්වනවා ජෝන් කියන තරුණයා කුලී අපරාධකාරයෙක් වුණේ කොහොමද කියලා. දැන් ඔහු වැඩ කරන්නේ කැප්ටන් කියන කුලී අපරාධ සැලසුම් කරන පුද්ගලයෙකුට. දවසක් ජෝන් කැප්ටන්ගේ තවත් වැඩක් කරන්න ටීම් එකේ තවත් යාළුවෝ දෙන්නෙක් එක්ක සිංගප්පූරුවට යනවා. මේ සෙට් එක මේ ප්‍රහාරය දියත් කරන්න තෝරගන්නේ ලොකු ෆ්ලැට් එකක උඩුමහලක පවුලක් නිවාඩුවකට ගිහින් ඉන්න කුඩා නිවසක්. ඉතින් ජෝන් තමන්ගේ බඩු බාහිරාදිය හදාගෙන තමන්ගේ ප්‍රහාරය දියත් කරද්දී හදිසියම මේ ගෙදර නිවාඩුවට ගිහින් ඉඳපු පවුල මේ නිවසට ඇතුල් වෙනවා. මේක හින්දා කලබල වුණ ජෝන්ගේ යාළුවෝ දෙන්න මේ පවුලට වෙඩි තියලා දානවා. ඒ අතරේ ජෝන්ටත් මේ අයට වෙඩි තියන්න වෙනවා. ඒත් එක්කම මේ අහිංසක පවුල ඝාතනය වෙනවා. මේ හේතුව හින්දා ජෝන්ට ගොඩක් ලොකු වරදකාරී හැඟීමක් හිතට දැනෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මේ අපරාධය වෙච්ච තැනට පොලිසියෙන් ඇවිත් පරීක්ෂණ පැවැත්වෙනවා. නිවසට ආපු පොලිසියට දැනගන්න හම්බ වෙනවා මේ පවුලට දරුවන් දෙන්නෙක් හිටියා කියලා. ඒ අයගෙන් එක් දරුවෙක් තමයි මරණයට පත් වෙලා තියෙන්නේ. අනිත් කෙනා කොහෙද කියලා හොයලා බලද්දී මේ ප්‍රහාරය අතරතුරේ ඇය ෆ්ලැට් එකේ ජනේලෙන් එහා පැත්තේ තියෙන වායු සමීකරණය සවි කරන තැනට රිංගලා. ඉතින් මේ පරීක්ෂණයට ආපු පොලිස් නිලධාරියා ගොඩක් ලොකු පීඩනයෙන් වගේම බයෙන් හිටපු මේ පුංචි දරුවව එතනින් බේර ගන්නවා. පස්සේ අපිට පෙන්වනවා ජෝන් තමන්ගේ බිරිඳ හම්බ වෙන්න ගිහින් පහුගිය දවසක වෙච්ච සිදුවීම හින්දා ජෝන් තාමත් ගොඩක් අවුලෙන් ඉන්නේ. ශාලිනී එක්ක ඉන්නෙත් ගොඩක් සතුටකින් නම් නෙවෙයි කල්පනා කරගෙන. ඒත් එක්කම ජෝන්ට දකින්න හම්බ වෙනවා ඒ වෙලාවේ දාලා තිබුණු රූපවාහිනියේ Taman ඇතුළු කට්ටියම සිද්ධ කරපු ඝාතනයේ ප්‍රවෘත්තිය නිවුස් වලට යනවා. මේ වෙලාවේ ජෝන්ගේ දැස් වලින් කඳුළු බේරෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ජෝන් ශාලිනීට මේ කතාවේ සේරම විස්තර කියනවා. ඒක ලොකු අත්වැරදීමක් කියලා. ඒත් එක්කම මේ දෙන්න තීරණය කරනවා මේ නගරය අත්හැරලා යන්න. එක්කමම පොලිසියට බාර වෙන්නද කියලා ජෝන් ශාලිනීගෙන් අහනවා. ඒක හරියන්නේ නැහැ කියලා ශාලිනී කියනවා. ටික වෙලාවකින් කැප්ටන්ගේ නියෝජිතයෙක් ජෝන්ව හොයාගෙන එනවා. කැප්ටන් ඔහුට කතා කරා කියලා පිස්ටල් එකක් පෙන්වනවා. මේ වෙලාවේ අකමැත්තෙන් වුණත් ආපහු ජෝන්ට කැප්ටන්ව හම්බ වෙන්න යන්න වෙනවා. මේ වෙලාවේ කැප්ටන් යූනුස් කියලා කෙනෙක්ව ඝාතනය කරන්න ජෝන්ට කොන්ට්‍රැක්ට් එකක් බාර දෙනවා. මේ වෙලාවේ මේක ජෝන් ප්‍රතික්ෂේප කරන්න හැදුවත් ඒක එහෙම කරන්න වෙන්නේ නැහැ. කැප්ටන්ගේ බලකිරීම හින්දා ජෝන්ට මේක කරන්න වෙනවා. ඒත් මේ අපි දෙන්නගේ අවසාන හමුවීම කියලා ජෝන් එතනින් යන්න යනවා. ගෙදර ගිහින් බලද්දී ශාලිනීව කැප්ටන් පැහැරගෙන ගිහින් ආපහු ජෝන් යනවා කැප්ටන්ව හම්බ වෙන්න. කොහෙද මගේ ශාලිනීව අරන් ගියේ කියලා අහනවා. ඒ වෙලාවේ කැප්ටන් කියනවා කලබල වෙන්න එපා. එයා අපි එක්ක හොඳින් ඉන්නවා කියලා. ශාලිනීට කෝල් එකක් අරන් දෙනවා. ඔයා හොඳින්ද කියලා ජෝන් ශාලිනීගෙන් අහනවා. මම ඉක්මනටම ඔයාව හම්බ වෙන්නේ එන්නම් කියලා ෆෝන් එක කට් කරනවා. ඊට පස්සේ ශාලිනී වෙනුවෙන් කැප්ටන් දුන්නු ටාස්ක් එක කම්ප්ලීට් කරන්න කියලා හිතාගෙන ජෝන් තමන්ගේ සගයෝ දෙන්නත් එක්ක වැඩේට බහිනවා. ඉතින් අපිත් ඒ විදිහට හිතුවට ජෝන් ඇත්තටම යන්නේ ශාලිනීව හොයාගෙන කැප්ටන්ගේ තිප්පලකට ඇතුල් වෙලා ශාලිනීව බේර ගන්න හැදුවත් එතනින් ශාලිනීව හොයාගන්න බැරි වෙනවා. මේ වෙලාවේ මෙතන හිටපු කැප්ටන්ගේ සගයෙක් ජෝන්ට ආපහු කැප්ටන්ට කෝල් එකක් අරන් දෙනවා. කැප්ටන් මේ වෙලාවේ ජෝන්ට කියනවා තවත් පිස්සු වැඩ කරන්න එපා ජෝන්. ඔයා මගේ වැඩේ ඉවර කරන්න කියලා. ඒ වෙද්දි පොලිසියෙන් අර කලින් වෙච්ච අපරාධය ගැන තොරතුරු එක්රැස් කරන ගමන් ඉන්නේ.
ඒ ගැන ෆ්ලැට් එකේ යාගෙන් ගත්ත විස්තර අනුව පොලිසියට පුළුවන් වෙනවා ජෝන්ගේ කටුසටහන් රූපයක් හදාගන්න. ජෝන් කැප්ටන් දුන්නු විස්තර වලට අනුව යුනුස්ගේ සගයින්ව මුලින්ම ඉවර කරන්න කියලා හිතාගෙන තමන්ගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න ගියාට ජෝන්ට ස්නයිපර් ගන් එකෙන් හරියට එල්ලේ ගන්න බැරි වෙනවා. මොකද ඔහුට අර ඝාතනය වෙච්ච පුංචි දරුවව පේන්න පටන් ගන්නවා. ඉතින් පළවෙනි පාර ජෝන්ගේ කුරුමානම වරදිනවා. මේකට දඬුවමක් විදිහට කැප්ටන් ශාලිනිගේ ඇඟිල්ලක් අතින් වෙන් කරලා ජෝන්ට එවනවා. ශාලිනිගේ ජීවිතේ නැති වෙන්න කලින් ආපහු ජෝන් දෙවන වතාවටත් තමන්ගේ කුරුමානම අරගන්න හිතාගෙන කැප්ටන්ගේ සතුරව විනාශ කරන්න හිතාගෙන ඔහු ගියපු ක්ලබ් එකට යනවා. කාටවත් අඳුරගන්න බැරි විදිහට කොහොම හරි මේ වෙලාවේ ජෝන් තමන්ගේ ටාස්ක් එක ඉවර කරනවා. ඉක්මනින්ම එතනින් පැනලා යනවා. පස්සේ ශාලිනී එක්ක කතා කරන්න ජෝන්ට අවස්ථාවක් හම්බ වෙනවා. ශාලිනී කියනවා මට ඇත්ත කියන්න තව ලිස්ට් එකේ කී දෙනෙක් ඉන්නවද කියලා අහනවා. ඒ වෙලාවේ ජෝන් කියනවා අපි දෙන්නට බේරිලා යන්න නම් තව 4 දෙනෙක්ව මට ඉවර කරන්න වෙනවා කියලා. ඊට පස්සේ දවසක ශාලිනී උත්සාහ කරනවා කැප්ටන් අයව හිර කරලා තියෙන තැනින් පැනලා යන්න. ඒත් මේ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. කැප්ටන් ඇවිත් ආපහු එහෙම කළොත් දුක් විඳින්න වෙයි කියලා ශාලිනීට කියනවා. ඒ වෙලාවේ කැප්ටන් ජෝන්ට කෝල් එකක් අරන් දෙනවා. ශාලිනී කියනවා මට සමා වෙන්න මම වැරද්දක් කරන්න උත්සාහ කරේ නැහැ. පැනලා යන්න හැදුවා. එතකොට මම නිසා ඔයාට ආපහු කාවවත් මරණයට පත් කරන්න වෙන්නේ නැහැ නේ කියලා හිතාගෙන ඉතින් මට ඒක කරන්න උනේ නැහැ කියලා ජෝන්ට කියනවා. ඒ විදිහට කියලා ෆෝන් එක කට් කරලා ශාලිනී එතන තිබූ වීදුරු කෑල්ලකින් තමන්ගේ අත තුවාල කරගන්නවා. ඒත් එක්කම ගොඩක් ලේ ගලපු හින්දා ඇයව ඉක්මනට රෝහල් ගත කරනවා. ඇත්තටම දැන් ඇයට අවශ්‍ය වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිතේ නැති කරගෙන හරි ජෝන් හිර වෙලා ඉන්න කැප්ටන්ගේ ටාස්ක් වලින් ජෝන්ව බේරගන්න. ඒත් එක්කම ජෝන් ප්ලෑන් කරනවා කැප්ටන්ගේ ටාස්ක් එකේ තවත් දෙන්නෙක්ව අයින් කරලා දාන්න. මේ දෙන්නටම බැංකු කටයුත්තක් වෙනුවෙන් බැංකුවට එන්න වෙන විදිහේ ප්ලෑන් එකක් ගහලා බැංකුවේදී මේ දෙන්නව වෙඩි තියන්න ප්ලෑන් කරනවා. ඒත් එදා යන්තමින් වගේ මේ ගැන තොරතුරු හොයාගන්න පොලිසියෙන් මේ බැංකුවට එනවා. ඒ වෙලාවේ ජෝන්ගේ ප්ලෑන් එක වෙනස් වෙනවා. ජෝන් මේ විශාල බැංකුවේ වහලේ සවි කරලා තිබුණු මිනිස් රූපයක් මේ දෙන්නගේ ඇඟට අතෑරලා ඝාතනය කරන්න සූදානම් වුණත් මේ රූපය බිමට වැටෙද්දී එතන ඉඳපු කෙනෙක්ව පොලිසියෙන් බේරගන්නවා. ওই වෙලාවේ අනිත් කෙනාට වෙඩි තියන්න හදපු ජෝන්ගේ යාළුවට පොලිසියෙන් වෙඩි තියලා මරලා දානවා. කොහොම හරි ජෝන් මෙතනින් පැන ගන්න ගමන් ඉතිරි පුද්ගලයාටත් වෙඩි ප්‍රහාරයක් එල්ල කරලා ඔවුන් ප්ලෑන් කරා වගේම එතන හිටපු දෙන්නවම ඝාතනය කරනවා. මේ වෙලාවේ හොස්පිටල් එකට ඇතුළත් කරපු ශාලිනීට සිහිය එනවා. ඇය චුට්ටක්වත් පමා වෙන්නේ නැතුව හොස්පිටල් එකෙන් පැනලා යනවා. ඒත් එක්කම අපිට පෙන්වනවා පොලිසිය මේ සම්බන්ධව රාජකාරී භාර නිලධාරියා මේ හැම දෙයකටම සම්බන්ධ පුද්ගලයා ජෝන් කියලා ජෝන්ගේ නම හොයා ගන්නවා. ඒත් එක්කම ඇයට බිරිඳක් ඉන්නවා කියලාත් හොයා ගන්නවා. පොලිස් නිලධාරියා කණ්ඩායමට කියනවා ඉක්මනටම ජෝන්ගේ බිරිඳ ඉන්න තැන හොයාගන්න කියලා. ඒත් එක්කම අපිට පෙන්වනවා ශාලිනී හොස්පිටල් එකෙන් පැනලා ඇවිත් ගෑනු කෙනෙක්ගෙන් ෆෝන් එකක් ඉල්ලගෙන ජෝන්ට කතා කරනවා. මම එළියට ඇවිත් ඉන්නේ මාව අරන් යන්න එන්න කියලා. ඒ වෙලාවේ ජෝන් යනවා ශාලිනී ඉන්න තැනට. පාරෙන් එහා පැත්තේ ඉඳපු ශාලිනීව ගන්න යද්දිම එතනට ආපු තවත් වාහනයකින් ඇයව අරගෙන යනවා. එහෙම ඇවිත් තියන්නේ කැප්ටන්ගේ වාහනයක්. මේ වෙලාවේ කැප්ටනුත් මෙතනට එනවා. ජෝන් එක්ක යාළුවා කැප්ටන්ගේ වාහනේට නගිනවා. කැප්ටන් කියනවා ඔයාට සුබ ආරංචියක් කියන්න තියෙනවා ජෝන්. ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ කියලා. ඒත් එක්කම ජෝන් එතන හිටපු තමන්ගේ අනිත් යාළුවට වෙඩි තියලා දානවා. ඒකට හේතුව තමයි ඇත්තටම ජෝන්ට ශාලිනිගෙන් කෝල් එක ආපු වෙලාවේ ශාලිනී ඉන්න තැන හරියටම කැප්ටන් දැනගත්තා කියන්නේ ජෝන්ගේ යාළුවා ඒ ගැන කැප්ටන්ට කියලා තියෙනවා කියලා ජෝන්ට මතක් වෙනවා. ඒක හින්දා කැප්ටන්ගෙන් ශාලිනිව බේරගන්න තිබ්බ අවස්ථාව ජෝන්ට නැති වෙලා යනවා. ජෝන්ට දැන් තනියම ඉතිරි ඝාතන ටිකත් කරන්න සිද්ධ වෙනවා. ජෝන් එදා හවස ටික වෙලාවක් කල්පනා කරලා මේ ගැන පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියට කතා කරලා ඔව්ව හම්බ වෙන්න කියනවා. ජෝන් හම්බ වෙන්න ආපු පොලිස් නිලධාරියට ජෝන් හැම දෙයක්ම විස්තර කරනවා. මගේ ශාලිනිව කැප්ටන් කියන කුලියට අපරාධ සැලසුම් කරන පුද්ගලයා පැහැරගෙන ගිහින් ඉන්නේ. මට ඇයව බේරගන්න උදව් කරන්න. එහෙම නැත්නම් මට මේ ඝාතන සේරම ඉවර කරන්න වෙනවා කියලා. මේ වෙලාවේ ජෝන්ට මේ පොලිස් නිලධාරියා කියනවා ඔයාට ජීවිතේ නැති කරන්න පුළුවන් වුණාට ඒ අයට ආපහු ජීවිතේ දෙන්න බෑ. පොලිස් නිලධාරියා ජෝන්ට අර අහිංසක පවුලක් ඝාතනය කරපු සිද්ධිය මතක් කරනවා. ඊට පස්සේ අහනවා ශාලිනිගේ ජීවිතයට විතරක් ඇයි විශේෂයක් කියලා. ඒ වෙලාවේ ජෝන් එතනින් පිට වෙලා යනවා. ඊට පස්සේ ජෝන් යනවා ඊළඟට ඔහුගේ ලයිස්තුවේ ඉන්න කෙනෙක්ව හොයාගෙන ගිහින් මේ පුද්ගලයාට කියනවා තමුන් තමයි ඊළඟට කැප්ටන්ගේ ලයිස්තුවේ ඉන්නේ.
ඉතින් මට ඒක වෙනස් කරන්න පුළුවන් මට ඒක වෙනුවෙන් උදව්වක් ඕන කියලා මේ පුද්ගලයාත් එක්ක මෙතන හිටපු උසස් පොලිස් නිලධාරියෙක් එක්ක ගනුදෙනුවක් කතා කරනවා. ඒ වෙලාවේ ශාලිනිව රඳවලා තිබුණු කැප්ටන්ගේ තිප් වලට පැනපු පොලිස් නිලධාරීන් එතනින් ශාලිනිව බේර ගන්නවා. මෙතන ලොකු ගැටුමක් ඇති වෙනවා. ඒ වෙලාවේ මේ පොලිස් මෙහෙයුම අතරතුර කලබලේ මෙතනට ආපු ජෝන් එක්ක ගනුදෙනුව කතා කරපු උසස් පොලිස් නිලධාරියා ශාලිනිව ජෝන් ළඟට අරගෙන යනවා. මේ අය කියනවා ජෝන් අපි අපේ වැඩේ කරා. දැන් ඔයාට පුළුවන් කැප්ටන්ව මරලා දාලා ඔයාගේ වැඩේ ඉවර කරන්න. ඒ වෙනකල් ශාලිනිව මෙහෙ තියලා යන්න කියලා. ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙච්ච ජෝන් අර උසස් පොලිස් නිලධාරියාවයි අර මැර පුද්ගලයාවයි දෙන්නම ඝාතනය කරනවා. ඊට පස්සේ එතනින් පැන ගන්නවා. ශාලිනී හිර කල්ලා තිබ්බ තැනින් පැනගත්ත කියලා දැනගත්තු කැප්ටන් කණ්ඩායමක් එක්ක ඇව හොයාගෙන එනවා. එක තැනක ජෝන් ශාලිනී දෙන්නම කැප්ටන්ගේ සෙට් එකට අහු වෙනවා. මේ වෙලාවේ මෙතන දරුණු සටනක් ඇති වෙලා ජෝන් කැප්ටන්ගේ කණ්ඩායමේ සේරම අයව මරලා දානවා. කැප්ටන් ජෝන් දෙන්න අවසානයේ දිගටම සටන් කරනවා. අන්තිමට දෙන්නටම හොඳටම තුවාල සිද්ධ වෙලා ජෝන් කැප්ටන්ව මරලා දානවා. ඒ වෙලාවේ මෙතනට පොලිසියෙන් එනවා හැම දෙයක්ම පරීක්ෂා කරන ගමන් ඉද්දී ජෝන් අන්තිමට කැප්ටන්ගේ කණ්ඩායමේ ඉතිරි වෙලා ඉඳපු කැප්ටන්ගේ සගයෙක්ට වෙඩි තියද්දී එතනට ආපු පොලිසියෙන් හිතන්නේ ජෝන් ඔවුන්ට වෙඩි තියනවා කියලා. ඒත් එක්කම පොලිසිය ජෝන්ටත් වෙඩි තියනවා. ජෝන් මේ ප්‍රහාරයෙන් හින්දා එතනම මිය යනවා. ශාලිනී ජෝන් වෙනුවෙන් හොඳටම අඬා වැටෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජෝන්ගේ බිරිඳ දරුවෝ දෙන්නෙක් එක්ක වෙරළේ ඉන්නවා. සමහර විට ජෝන් ජීවිතයට පිස්තෝලය අතට නොගත්ත නම් ඔහු තවමත් ජීවත් වෙනවා කියලා ඇය මේ කියපු කතාව අවසන් කරනවා. මේ වෙලාවේ අපිට බලාගන්න පුළුවන් ශාලිනීට හම්බ වුණ දරුවා වගේම හැමෝටම මතක නම් ජෝන් අතින් නිකරුණේ ඝාතනය වෙච්ච පවුලේ අනාථ වුණ පුංචි ගැහැණු ළමයාත් ශාලිනී බාර අරගෙන රැක බලා ගන්නවා. ඒත් එක්කම මූවි එකත් අවසන් වෙනවා. ඉතින් වෙනද වගේම මොකද හිතන්නේ අද ගෙනාපු මූවි එක ගැන? ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. එහෙමනම් මතක ඇතුව channel එකට අලුත් නම් මේ වගේ movies බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරලා bell notification all දාලා තියාගන්න. තවත් මේ වගේම සුපිරි movie එකකින් ඉක්මනට බලව හම්බ වෙන්න එනකල් අදට ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.